Hello my friends, welcome to Evoclicks YouTube channel. ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඔන්න ඉතින් අද මං ඇවිත් ඉන්නේ මැන්ඩරීනා කොලම්බෝ හොටෙල් එකට. ඒ ඩිනර් බුෆේ එකට. ඉතින් මට හිතුණා මේ බුෆේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් මං ඇවිත් ඉන්නේ වීක්ඩේ බුෆේ එකට. ඉතින් අද වෙන්ස්ඩේ. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු මෙයාලගේ බුෆේ එක මොන වගේ වේද කියලා. ඉතින් මේ විදිහට තමයි බුෆේ ඉන්ටීරියර් එක මෙයාලා ඕගනයිස් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි පූල් එක තියෙන්නේ මේ ෆ්ලෝ එකේම තමයි. ඉතින් ඩිනර් එක ගන්නකොට කැමති කෙනෙක්ට ෆූල් එක ගාවුනත් ගිහිල්ලා ඩිනර් එක ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ස්ටාර්ටර්ස් කෝන එක. ඉතින් ඔයාලට පේනවා ඇති බන්ස් තියෙනවා, සැලඩ් ජාති තියෙනවා. මේ වගේ ස්ටාර්ටර්ස් විදියට ගන්න කිහිපයක්ම මෙතනදී ඔයාලට පේනවා ඇති. ඉතින් නම් වශයෙන් මම මේ වෙලාවේ කියන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති. ඒ විතරක් නෙමේ මෂ්රූම් සුප් එකකුත් මෙයාලා ස්ටාර්ටර්ස් විදිහට ලෑස්ති කරලා තියෙනවා. මේ තියෙන්නේ මෙයාලගේ මේන් ඩිනර් එක. ඉතින් අපි බලමු මෙයාලා මොනවද ඒකට රෙඩි කරලා තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම තියෙනවා ස්ටීම් රයිස්, ඊළඟට තියෙනවා බිරියානි එකක්, චිකන් බිරියානි එකක්. ඊළඟට ඇරබියන් ස්ටයිල් විදිහට හදපු පාස්ටා එකක් තියෙනවා. සහ නාන්. ඉතින් ඔයාලට පේනවා ඇති නාන් තියෙනවා. ඔයාලට මේකේ නම් පේනවා ඇති. යාලා නම් දාලා තියෙනවා. ඉතින් ඊළඟට මෙතන තියෙනවා චිකන් එකක්. ඒක ග්‍රිල් චිකන් with pepper sauce කියලා තමයි තියෙන්නේ. ඒකත් ඇත්තටම ගොඩක් රසයි. ඉතින් මෙතන තියෙනවා ෆිෂ් එකක්. ෆිෂුයි තව සෝස් වර්ග තියෙනවා. මෙතන තියෙනවා බීෆ් එකක්. crispy beef with vegetable. ඒ වගේ ඉතින් එක ජාතියේ තියෙනවා. මෙයාලගාව මෑෂ් පොටැටෝ තියෙනවා. තව මික්ස් වෙජිටබල් බෝයිල් එකක් තියෙනවා. මෙතන තියෙනවා ඩාල් කරි, තව චොප්සි ඒ වගේ කීපයක් තියෙනවා. ඉතින් මෙතන චිකන් වර්ග තියෙනවා. ලොලිපොප් චිකන්, ඊට අමතරව චිකන් ටික්කා, ඒ වගේ චිකන් ෆ්ලේවර්ස් කීපයකින් හදලා තියෙනවා. ඉතින් මෙතන ඊළඟට තියෙනවා පපඩන්. ඉතින් ඊළඟට තියෙන්නේ ඩෙසර්ට් කෝන එක. මේක තමයි මම ගොඩක් ආසාවෙන් කාපු එක. මොකද සාමාන්‍යයෙන් ඕන කෙනෙක් කැමති ඩෙසර්ට් කන්න. ඉතින් මමත් ඒ වගේම ඩෙසර්ට් තමයි කන්න කැමති. මේ වගේ ඩෙසර්ට් නම් සමහර ඒවාගේ නම් මම ඇත්තටම දන්නේ නැහැ. ගොඩක් ඒ වගේ නම් ඉතින් ඒ කොහොම වුණත් මම හැම එකෙන්ම try කරලා බැලුවා. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. එහෙනම් ඉතින් අපි බුෆේ එක ස්ටාර්ට් කරමු. ඉතින් මම මුලින්ම මෙතනදී මෂ්රූම් සුප් එක දාගන්නවා. ප්‍රීමියම් මෂ්රූම් සුප් එකක් තිබ්බේ. ඉතින් මම ඒකෙන් හැන්දක් මුලින්ම දාගන්නවා. මම ඉතින් වැඩ ආරම්භ කරන්න තමයි යන්නේ ඩිනර් එකට කලින්. ඇත්තට මේ සුප් එක නම් ගොඩක් රසයි. මම ෆස්ට් ටයිම් තමයි මෂ්රූම් සුප් එකක් බිව්වේ. ඒක ඇත්තට ගොඩක් රසයි. ඉතින් එහෙනම් දැන් මේන් ඩිනර් එක ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් බලන්නකෝ මම බෙදා ගන්න දේවල් මොනවද කියලා. මම හැම එකම try කරන්න ඕනේ නිසා හැම එකෙම ටික ටික තමයි බෙදා ගන්න.
ඉතින් මෙහෙම තමයි මගේ ප්ලේට් එක මම බෙදාගත්තේ. ඉතින් මං හැම එකම කාලා බැලුවා. කියන තරම් එහෙම නරකක් නෑ. හැම කෑම එකම රසයි. ඉතින් මට මේකට ලකුණු 10න් 9ක් දෙන්න පුළුවන්. මං ඇත්තටම මේක එන්ජොයි කරා. ඉතින් ඊළඟට තමයි මං ආසම වැඩේට යන්නේ ඩෙසර්ට් කෝන් එකට. ඉතින් ඩෙසර්ට් වලින් මම තියෙන හැම එකම try කරා. මම මුලින්ම කිව්වා වගේම ඉතින් පේනවා ඉතින් මං තියෙන හැම එකම try කරා. මං අනිත් වෙලාවෙ කිසිම එකක් ඩිනර් එකවත් ස්ටාර්ටර්ස් එකවත් දෙපාරක් try කරේ නැහැ. හැබැයි මම ඩෙසර්ට් නම් දෙපාරක්ම කෑවා. මොකද ඒ තරම් ඩෙසර්ට් ගොඩක් රසට තිබ්බා. ඉතින් කොහොම හරි අන්තිමට කාලා ඉතින් බඩ හොඳටම ෆුල් වුණා. ඉතින් ඊට පස්සේ මම වීඩියෝස් කරේ නැහැ. වීඩියෝස් ගත්තෙත් නැහැ. ඉතින් මම හිතනවා ඔයාලත් මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. සහ මගේ YouTube channel එකත් subscribe කරන්න. ඉතින් මම හිතනවා ඔයාලා සතුටු වෙන්න ඇති මගේ මේ වීඩියෝ එක බලලා. ඉතින් මම ඔයාලත් එක්ක මගේ එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරගන්න තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. එහෙනම් ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් මම එන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.